right. අපි කලින් ඉගෙන ගත්තා වර්තමාන කාල වාක්‍යයක් ලියන්නේ කොහොමද? වර්තමාන කාල වාක්‍ය ලියද්දී මම කිව්වා සමහර වාක්‍ය අපි ඇත්තටම සිංහලෙන් හිතලානේ ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරගන්නේ. ඉංග්‍රීසියට හරවන්නේ. එතකොට සමහර සිංහල වාක්‍යවල අපිට බලපුවම ක්‍රියාපදයක් තියෙනවා. හරියට තාත්තා පොළට යනවා. එතකොට යනවා කියලා ක්‍රියාපදයක් විතර තියෙනවා. හැබැයි තාත්තා කරුණාවන්තයි. තාත්තා කරුණාවන්තයි. එතන අපිට ක්‍රියාපදයක් පේන්නේ නැහැ. තාත්තා කරන දෙයක් පේන්නේ නැහැ. දැන් යනවා කියන එක අපි දන්නවා කරන දෙයක්. කරුණාවන්තයි කියන එක කරන දෙයක්ද? තව උදාහරණයක් ගමුකෝ. මල ලස්සනයි. මල ලස්සනයි. එතකොට මල කරන දෙයක්ද ලස්සනයි කියන්නේ නෑ. ඒක යාගේ ෆීචර් එකක්, යාගේ ලක්ෂණයක්. එතකොට කොහොමද මේ ක්‍රියාපදයක් නැති වාක්‍යයක් ඉංග්‍රීසියෙන් ලියන්නේ? ඒවා ලියන්න ක්‍රමයක් නැද්ද? නෑ. ඒවා ලියන්න ක්‍රමයක් තියෙනවා. අපි තාමත් ඉන්නේ වර්තමාන කාල වාක්‍ය ලියන තැන බලමු. සාමාන්‍ය වාක්‍යයක් ලියද්දී මම කලින් කිව්වා වගේ තුන් දෙනෙක් ඕන වෙනවා අපිට. කවුද තුන් දෙනා? subject, verb, object. හරියටම ඔය පිළිවෙලටම ඉන්න ඕනේ. subject, verb, object. subject එක කියන්නේ දෙයක් කරන කෙනා. තාත්තා පොළට යනවා නම් subject එක තමයි තාත්තා. ඊට පස්සේ ක්‍රියාපදේ තමයි එයා කරන දේ. තාත්තා පොළට යනවා කියන එකේ ක්‍රියාපදේ තමයි යනවා. object එක කියලා කිව්වේ ක්‍රියාවට ලක්වන දේ යන්නේ කොහෙද? පොළට. එහෙනම් පොළ තමයි object එක. ඒ වගේ subject, verb, object පිළිවෙල මතක තියාගන්නම ඕනේ. හැබැයි දැන් තියෙන ප්‍රශ්නේ තමයි අපි ලියන්න යන්නේ සිංහලෙන් බලද්දී ක්‍රියාපදයක් නෑ වගේ පේන වාක්‍ය ඉංග්‍රීසියට හරවන්න යන්නේ. එතකොට එහෙනම් ක්‍රියාපදයක් නෑනේ. එතකොට subject, verb, object පිළිවෙලට ලියන්න බෑනේ. නේද? අපිට එහෙම හිතෙනවා. ඒතර verb එක කියන තැනට ඉස්තනක් තියලාද අපි ලියන්න ඕනේ? නෑ. ඒ වගේ වෙලෙට අපි උදව්වට ගන්න ක්‍රියාපද විශේෂයක් තියෙනවා. අපි මේගොල්ලන්ව be verbs කියලා හඳුන්වනවා. be verbs. වර්තමාන කාලෙදී පාවිච්චි කරන be verbs ලත් ඉන්නේ තුන් දෙනා. am, is, are. am, is, are කියලා ක්‍රියාපද තුනක් තියෙනවා. අපි ලියන වර්තමාන කාල ඕනම ක්‍රියාපදයක් නැති වාක්‍යවලට අපි ක්‍රියාපදයේ වෙනුවට දාන්නේ අනිවාර්යෙන් මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක්. am කියන කෙනාව පාවිච්චි කරන්නේ කොයි වගේ subject එකක් එක්කද කියලා බලමු. am කියන කෙනාව පාවිච්චි කරන්න ඕන I කියන subject එක එක්ක. ඒ කියන්නේ මම කියන කෙනත් එක්ක විතරයි am කියන be verb එක පාවිච්චි කරන්නේ. is කියන be verb එක පාවිච්චි කරන්නේ ඒක වචන කෙනෙක් එක්ක. බල්ලා, පූසා, ඔහු, ඇය, මිතුරා. are කියන be verb එක පාවිච්චි කරන්නේ බහුවචන subject එකක් එක්ක. එයාලා, අපි, යාළුවෝ, ගුරුවරු, මිනිස්සු. අන්න ඒ වගේ බහුවචන කෙනෙක් ගැන නම් අපි වාක්‍ය ලියන්න යන්නේ ආ කියන ක්‍රියාපදය. ඒක වචන කෙනෙක් ගැන නම් අපි වාක්‍ය ලියන්න යන්නේ is කියන ක්‍රියාපදය. මම ගැන නම් ලියන්න යන්නේ am කියන ක්‍රියාපදය. එතකොට අපි දැන් කරන්න යන්නේ වර්තමාන කාල වාක්‍ය ලියන්න. ඒ ලියන්න යන වාක්‍යවල ක්‍රියාපදයක් පේන්න නැහැ. ඒ නිසා අපි මේ වෙලාවේදී අපේ උදව්වට ක්‍රියාපද තුන් දෙනෙක්ව ගෙන්න ගත්තා. ඒගොල්ලෝ තමයි be verbs තුන් දෙනා. වර්තමාන කාලෙදී පාවිච්චි කරන be verbs තුන් දෙනා ඉන්නේ am, is, are. am පාවිච්චි කරන්නේ මම කියන පදයට එක්ක. is පාවිච්චි කරන්නේ ඒකවචන පද සමග. are පාවිච්චි කරන්නේ බහුවචන පද සමග. එහෙනම් අපි දැන් බලමු වාක්‍ය කීපයක් කියලා. මේ කතාව තේරිලා තියෙනවද ඔයාලට? වාක්‍යයක් ලියා ගන්න පුළුවන්ද? බලමු. අපි ලියමු මම හොඳයි. මට ලියන්න ඕනේ මම හොඳයි. මම හොඳයි. බලමු. subject එක. ඒ කියන්නේ කරන්නා කවුද? මේ දෙක කරන කෙනා. subject එක විදිහට ගන්න කෙනා තමයි එහෙනම් මම. ක්‍රියාපදයක් එතන හොයාගන්න අමාරුයි අපිට. subject
එක විදිහට ගන්නෙ මම. හරි. ඊළඟට මම හොඳයිනේ. කොහෙන් ක්‍රියාපදයේ මේක ඇතුලේ. ක්‍රියාපදයක් නැහැ. ක්‍රියාපදයක් හොයාගන්න නැහැ. හැබැයි අපි ක්‍රියාපදයක් ඉල්ල ගන්නවා. කාගෙන් ඉල්ලගන්නේ? අර තුන් දෙනාගේ. මේ ඉන්නේ am, is, are. මම කියන එකනත් එක පාවිච්චි කරන්නේ am කියන ක්‍රියාපදේ. එහෙනම් subject එක තමයි මම. ඊළඟට එන්න ඕනේ verb එක. verb එක තමයි am. object එක තමයි එහෙනම් අනිවාර්යෙන් හොඳයි කියන පදේ. බලමු මේ කට්ටිය ඉංග්‍රීසියෙන් ලියලා. මම කියන්නේ I. ඊළඟට ලියනවා am. හොඳයි කියලා කියන්නේ good. I am good. මම හොඳයි. තව වාක්‍යයක් කියලා බලමු. මේ වාක්‍ය අපි ලියාගත්තා. අපි ලියමු ඇය දක්ෂයි. ඇය දක්ෂයි. ඇය කියන්නේ එක්කෙනෙක්. එහෙනම් ඇය එක්කෙනෙක් නිසා එයාට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රියාපදය තමයි ඒක වචනයට පාවිච්චි කරන ක්‍රියාපදය is. subject එක තමයි ඇය. ඒ කියන්නේ she. දක්ෂයි කියන්නේ කොහොමද? clever. ක්‍රියාපදයක් අපි අතින් දාගන්නවා. මෙන්න මෙතනින් ඉල්ලගෙන එනවා is. එහෙනම් subject, verb, object. පිළිවෙල හරි. she is clever. ඇය දක්ෂයි. අපි මේ වාක්‍යයක් ලියමු. ඊළඟට අපි ලියමු අපි යාළුවෝ. අපි යාළුවෝ. එතකොට මෙතන subject එක විදිහට ගන්නේ අපි. ඊළඟ ලියාගමු අන්තිම පදේ. කියන්නේ යාළුවෝ. යාළුවන්ට කියනවා friends කියලා. subject එක හරි. object එක හරි. verb එක ලිව්වේ නෑ. අපි කියන්නේ බහුවචන කට්ටියක්. බහුවචන කට්ටියකට දාන ක්‍රියාපදේ තමයි we are friends. මෙන්න මෙහෙම වාක්‍ය ලිව්වොත් grammatically correct sentence එකක් ඔයාට දැන් ලියා ගන්න පුළුවන් වෙනවා. එතකොට දැන් අපි වර්තමාන කාල වාක්‍ය ලියන විදිහ ඉගෙනගෙන තියෙනවා. දැන් මේ වාක්‍ය අර මම කලින් කිව්වා වගේ වචන 3ක් නැතුව ඊට වඩා වැඩි සංඛ්‍යාවක් කරගන්නේ කොහොමද කියලා ඉස්සරහා lessons වලදී කතා කරමු.